දුරක ඇත ඇතර පාවුනා. හෙලෝ ළමයි, ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් මම ගොඩ දවසකට පස්සේ ඔයගොල්ලෝ ගාවට ආවා. අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම පොය දවසක් ගත කරපු විදිහ. මේ වීඩියෝ එක මම ෂූට් කරලා ගොඩ දවසක් වෙනවා. හැබැයි මම මේක ගේන මෙච්චර පරක් උනේ මම කල්පනා කරා ඔයාලට මේ වීඩියෝ එක දෙනවද නැද්ද කියලා. මොකෝ කියනවා නම් මම අද දවස පටන් ගන්නකොට හිතලා තිබුණේ නැහැ vlog එකක් කරනවා කියලා. හැබැයි මගේ යාළුවා තමයි කිව්වේ අද vlog එකක් කරා නම් හොඳයි නේද කියලා. ඉතින් මම එයා කියව දේත් අහලා චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න තීරණය කරා. හැබැයි වීඩියෝ ක්ලිප්ස් ටික අරන් ගෙදර ඇවිල්ලා වීඩියෝ එක එඩිට් කරන්න බලනකොට මම දැක්කා මම ඇති තරම් වීඩියෝ ක්ලිප්ස් අරන් නැහැ නේද කියලා. හැබැයි ඉතින් මම මේ ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකට සාධාරණයක් කරන්න ඕන නිසා මම හිතුවා වීඩියෝ එක චූටි වුණත් කමක් නැහැ ඕගොල්ලන්ට දෙනවා කියලා. මේ වීඩියෝ එකේ ඉන්නේ එක යාළුවයි. හැබැයි මේ වීඩියෝ එක බලන මගේ අනිත් යාළුවට කියන්නේ ඔයා තරහ වෙන්න නම් එපා. මගේ ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාව අනිවාර්යයෙන්ම මගේ YouTube යාළුවන්ට පෙන්නන්නම්. මගේ යාළුවට ඕනි වුණා දවස් 7ක් එක දිගට බෝධි පූජා තියන්න. ඉතින් අද තමයි අපේ අවසාන දවස උනේ. ඉතින් මම උදේම පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා ඊළඟට ආවේ වට්ටාරම පන්සලට. අපේ ඊළඟ ඉඳන් සුද්ධ දුරක් තමයි වට්ටාරම පන්සලට තියෙන්නේ. අද අපේ අම්මයි නංගි වට්ටාරම පන්සලේ සිල් ගන්නවා. ඉතින් මමත් ඒ දෙන්නව බලන්නත් පුළුවන් නිසා පන්සලට ආවා. මම පන්සලට එනකොට පන්සලේ චූටි මල්ලිලා කට්ටියක් මල් දන්සලක් දුන්නා. ඉතින් ඒ කට්ටිය මට චූටි මල් ගොටුවක් දුන්නා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු හැමෝටම thank you. ඉක්මනට අලුත් vlog එකකින් හම්බෙමු. bye bye.